පොල් වගාවේ පලිබෝධ උවදුරු ගැන කතා කරද්දී අපිට හම්බෙන ප්‍රධාන පලිබෝධකයෙක් තමයි මේ කළුකුරුමිනියා. කළුකුරුමිනියා කියන මේ පලිබෝධකයා අපි විද්‍යාත්මකව හඳුන්වනවා ඔරික්ටස් රයිනෝසිරස් කියලා. කළුකුරුමිනියා කරන හානිය තමයි පොල් පැලවල වයස් සීමාවක් නැතුව පොඩි පැල ඉඳන් පළදරන ගස් දක්වා හානි කරනවා. එයා කරන හානිය තමයි ගොබේ ප්‍රදේශයට රිංගලා ගිහි ගොබේ තියෙන ලපටි පට්ට මල් වෙන්න පුළුවන්, පෙති වෙන්න පුළුවන් කොටස් ආහාරයට ගන්නවා. කළුකුරුමිනියා හානි කරති යම් කිසි විදියකින් පිත්තට හානුයක් වුවහොත් මේ කොළාතු දිගැරුණාට පස්සේ හුලඟට මේ අතු කඩා වැටෙන්න පුළුවන්. කළුකුරුමිනි හානියට ලක්වුණ පැලයක් දිහා බලපුවාම අපිට පේනවා දිගෑරුණු අතුවල කෙරවල V shape එකේ කැපුමක් තියෙනවා. ඇත්තටම මේ කළුකුරුමිනි හානිය කරන්නේ දිගෑරුණු පට්ට වලට විතරක් නෙවෙයි කළුකුරුමිනි හානිය කරන්නේ ගොබේට. ඊළඟට කියන්නේ කොහොමද කළුකුරුමිනියන් වගාවීමේ බෝ වෙන්නේ කියලා. කළුකුරුමිනියන්ගේ ගැහැණු සතා දි รา පත් වූ ගොම ගොඩවල්, කුණු ගොඩවල්, කොහොබත් ගොඩවල්, කොම්පෝස්ට් ගොඩවල් ආදී බිත්තර දමනවා. මේ කීටයා පිලා අවස්ථාගත කරලා සුහුබුල් කුරුමිනියෙක් බවට පත් වෙනවා. මේ සුහුබුල් කුරුමිනියා තමා වගාබිම් වලට රිංගලා හානි කරන්න පටන් ගන්නෙ. මේ පලිබෝධ මර්ධනය ගැන කතා කරද්දී සංකල්පයක් තියෙයි. ඒක තමයි ඒකාබද්ධ පලිබෝධ පාලනය. මේ සංකල්පය තමයි කළුකුරුමිනි පාලනය කිරීමේදී යොදාගත යුත්තේ. මේකේ සරල තේරුම කියවොත් එක පලිබෝධ පාලන ක්‍රමයක් භාවිතා කරලා බෑ කුරුමිනි උවදුරක් පාලනය කිරීමට. මෙහිදී විවිධ ක්‍රම වැඩසටහනක් විදිහට පරිසර හිතකාමී විදිහටත් භාවිතා කරන්න පුළුවන් සංකල්පය තමයි ඒකාබද්ධ පලිබෝධ පාලනය කියලා කියන්නේ. මේකෙදි ප්‍රධාන දෙයක් තමයි වගාව පිරිසිදුව තබා ගැනීම. කොහොමද අපි මේ වගාව පිරිසිදුව තබා ගත යුත්තේ? ගොම ගොඩවල්, කුණු ගොඩවල් වැනි දේවල් වගාවේ තිබේ නම් අපිට පුළුවන් පොහොරක් විදිහට මුලින්ම තුනී තට්ටුවක් විදිහට දාලා උඩින් අඟලක විතර පස් තට්ටුවක් දාන්න. එහෙම නැත්නම් අපේ වගා භූමියෙන් ඒවා ඉවත් කරන්න පුළුවන්. දි รา යන පොල් කොට වගේ ඒවා තියෙනවා පුලුස්සලා දාන්න පුළුවන්. එමගින් පුළුවන් වත්ත පිරිසුදු කරගන්න සහ ඒක අනිවාර්යයෙන්ම අංක 1ට කළ යුතු දෙයක්. ඒ වගේම අපේ වත්ත පිරිසිදුව තබා ගත්තා කියලා අවට ඉඩම් වලින් කුරුමිනිය බෝ වෙන එක වළක්ව ගන්න අපිට බෑ. චර ඉඩම පිරිසිදුව තබා ගත්තත් අවට ඉඩම් වල කුරුමිනියන් අපේ වත්තට පියාඹලා එන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? මේ සඳහා අපිට පුළුවන් වෙනත් පාලන ක්‍රම සිදු කරන්න. මේ සඳහා අපිට පුළුවන් කුමිනාශක කැට විදිහට තියෙන ඒවා ගොබේ පිටි අතරට දාන්න. මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් සරලම ක්‍රමයක් තමයි විකර්ෂක භාවිතය. මේ විකර්ෂක භාවිතා කරාම ඒ වගේ තියෙන සැරට කුරුමිනියෝ එන්නේ නැහැ. මේකට යොදා ගන්න පුළුවන් කපුරු බෝල. කපුරු බෝල දෙක බැගින් ගොබේ ළඟ පෙති දෙකක් අතරට යොදන්න. හැබැයි මේ කපුරු බෝල සදාකාලික නැති නිසා සති දෙකක් තුනක් යද්දි වාෂ්ප වෙනවා. එම නිසා සති දෙකක තුනක සැරයක්වත් කුඩා පැල තිබේන කපුරු බෝල එක දිගටම මාස 3ක් 4ක්වත් එදීම අවශ්‍ය වෙනවා. කපුරු බෝල යොදන්නේ නැත්නම් අපිට පුළුවන් මේ වගේ ක්‍රම භාවිතා කරන්න. අපි දන්නවා වාහන සර්විස් කරද්දී අයින් කරන දැවුණු එන්ජින් ඔයිල්. මේ දැවිතෙල් යොදා ගන්න පුළුවන් කළුකුරුමිනි විකර්ෂණය කිරීමට. අපිට මේක කළුකුරුමිනියන් රිංගන ගොබේ ප්‍රදේශයේ ආවරණය වන ලෙස බුරුසුවක් හෝ පොල්ලෙලි කැබැල්ලක් මගින් ආලේප කරන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන් කළු තෙල් ගොබේ ඇතුළට බේරී නොයන ලෙස ආලේප කිරීමට වග බලා ගත යුතුයි. එසේ වුවහොත් සමහර අවස්ථාවලදී ගොබේට හානි වෙලා පැල මිය යන්න උනත් පුළුවන්. මේ විදිහට පුළුවන් අපිට කුරුමිනියන් ගහට එන එක වළක්වා ගන්න. ඔබට තියෙන පැල වගාවක් නම් මේ පැල වගාව කළුකුරුමිනි හානියෙන් වළක්වා ගන්න ඔබට නිරන්තරයෙන් පරීක්ෂා කිරීමක් කරගන්න වෙනවා. අඩුම තරමේ සති දෙකකට සැරයක්වත් මේ පැල වගාව පරීක්ෂා කළ යුතුමයි. ඔබට පුළුවන් කුරුමිනි කටුවක් භාවිතා කරලා වගාව පරීක්ෂා කරන ගම වගාවේ කළුකුරුමිනියන් හානි කරපු සිදුරු ඔබේ පැලවන දක්නට ලැබෙන මෙම කුරුමිනි කටුවෙන් ඇනලා ගොබේ අස්සට රිංගලා ඉන්න කුරුමිනියන් එළියට ඇදලා දාන්න. මේ ක්‍රියාවලිය එකපාරක් කරලා බෑ. අඩුම තරමේ සති දෙකකට වතාවක්වත් මේ පැල වර්ධනය වෙනකම් පැල උස යනකම් කරන්න සිද්ධ වෙනවා.
මීට අමතර අපිට පුළුවන් ශේෂ්ත්‍රයේ ඉන්න කුරුමිනි ප්‍රමාණය අඩු කරන්න. මේ සඳහා අපිට පුළුවන් කුරුමිනි උගුලක් භාවිතා කරන්න. මේ උගුලට අපි කියනවා පෙරමෝන උගුල කියලා. මේ පෙරමෝන උගුල අපිට පහසුවෙන් ගෙදරදී හදාගන්න පුළුවන්. අඟල් 4ක් විස්කම්බයක් සහිත අඩි 6ක් පමණ PVC බටයක් භාවිතා කරලා පෙරමෝන කියන රසායනික ද්‍රව්‍ය සකසා ගන්නා ලද උගුල භාවිතා කරලා ඒකේ රඳවලා කුරුමිනියන් අඩු කරගන්න පුළුවන්. මෙම පෙරමෝන කියන රසායනික ද්‍රව්‍ය පොල් වගා කිරීමේ මණ්ඩලයේ ශාඛා වලින් මිලදී ගන්න පුළුවන්. මෙම කළු කුරුමිනි හානිය මේ විදිහට පාලනය කරගන්න පුළුවන්. එහෙම පාලනය කරගත්තේ නැත්තම් පොල් පැල මැරෙන්න පවා පුළුවන්. එම නිසා මෙම උපක්‍රම වලින් කිහිපයක් හෝ භාවිතා කරලා ඔබේ වගාවේ කළු කුරුමිනි හානිය පාලනය කරගනිමු.